දොස්තර ප්‍රොක්ටර් ඉංජිනේරුවෝ ළඟ කරන්නේ නම් නෑලු. එහෙම කියන්නේ අපේ අම්මා. දඟ මල්ල ගියා වීර චාරිකාවක්. හැමදාමත් මේ මිහිට හැමදාමත් මේ කොමේ බන්ටි තාම නෑනේ. දඟවල්ල ඔන්න මං ආවා. දඟමල්ල මොනවද මෙච්චර උමනාවෙන් කරන්නේ? දැම්ම පෙන්නන්න බෑ. ඇඳලා ඉවර වෙලා පෙන්නන්නේ. අනේ පෙන්නන්නකෝ. බෑ. ඔයා පොඩ්ඩක් කඩෙන් වාඩි වෙලා ඉන්නකෝ. ඔයා බලන් ඉඳි මට අඳින්න බෑ. ඇඳලා ඉවරනම කතා කරන්නම්කෝ. ආපෝ මෙයාගේ අගේ ඇති චිත්‍රේ. තාම ඉවර නැද්ද? ඉවරයි. එන්නකෝ පෙන්නන්න. මේ මොකද්ද මේ? හරියට සතෙක් වගේ. මම මේ ඔයාව නැන්දේ. මේ ඔයාගේ හැටි තමයි. මේ මම දඟමල්ලට චිත්‍ර අඳින්න තේරෙන්නේ නැහැ. මට පුළුවන් ඔයිට වැඩිය ලස්සනට චිත්‍ර අඳින්න. මේ මොකද්ද මේ? එහෙනම් ඉතින් කී ඉන්නේ? ඇඳලා පෙන්නන්නකෝ. සුළු දෙයක්. ඒත් මොකක්ද අඳින්නේ? හරි. දඟමල්ල ඇඳේ මාවනේ. මම අඳින්නම් දඟමල්ලව. දඟමල්ල ගියා වීර චාරිකාවක්. දඟමල්ල ගියා වීර චාරිකාවක්. ඔයා තාම කී හිටියා විතරයිනේ. ඉතින් කළා පෙන්නුවේ නෑනේ. කරලා පෙන්නන්නම්. කොහොමද? චිත්‍රය ලස්සනයිද? ඒවට නෑ බන්ටි. සූත්‍ර බලෙන් චිත්‍ර අඳිනක මහ වැඩක් ඈ. පුළුවන් නම් මං වගේ අතින් ඇඳලා පෙන්නන්න. එහෙම තමයි මේ සූත්‍ර බන්ටි. දඟමල්ලට පුළුවන් වෙන්න ඕනේ මේ වගේ සුරුස් ගාලා චිත්‍ර අඳින්න. අපි පුංචි ළමයි සූත්‍ර බන්ටි. අනික මට සූත්‍ර බලයකුත් නෑනේ. අපේ අම්මත් කියන්නේ ඕකම තමයි. මට හරියට චිත්‍ර අඳින්න බැරිලු.
අන්තිමේදී මගේ චිත්‍ර අඳින්නෙත් අපේ අම්මා තමයි. හරි හරි. මම අතිනොත් එකක් ඇදලා පෙන්නන්නම්කෝ. ඕක මහ වැඩක් ඈ. දක්ෂයා නම් එහෙම තමයි කරන්නේ. දඟමල්ල කිව්වේ ඇත්ත තමයි. අතින් චිත්‍ර අඳින එක හරි අමාරුයි. ඉතින් සූත්‍ර පන්ති දැන් ලොකු මාමලා නැන්දලත් ලස්සනට චිත්‍ර අඳින්නේ. අපි වගේ පුංචි කාලේ ඉඳන්ම පුරුදු වෙලාද? කියන්නකෝ බන්ටි. ඔයා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කෙනෙක් ඉන්නවා. ඒ කවුද? අපි අද මේ ආවේ චිත්‍ර ගැන බොහෝම හොඳට දන්න ප්‍රසිද්ධ ලස්සනට චිත්‍ර අඳින මාමා කෙනෙක් හම්බ වෙන්නේ. ඒ මාමගේ නම තමයි චන්ද්‍රගුප්ත තේනුවර. වීරචාරිකාවේ යෙදෙන අතරතුර අපේ දඟමල්ලගේ ප්‍රශ්නවලට ඒ මාමා කොහොමද උත්තර දෙන්නේ කියලා අපි බලමු. මාමේ පුංචි ළමයි චිත්‍ර අඳින්න ඉගෙන ගන්න ඕනේද? ටිකක් අමාරු ප්‍රශ්නයක්. මොකද එක විදියකින් කිව්වොත් ඉගෙන ගන්න ඕන හැම දෙයක්ම. මොකද අපි පුංචි කාලේ ඉඳලා ඉපදුන ගමන්ම අඬාන හිටපු අපි ඊට පස්සේ කකුල් දෙකෙන් ඇවිදලා ලොකු මහත් වෙලා යනවා නම් අපි හැම දෙයක්ම ඉගෙන ගන්නවා. ඉස්කෝලේ ගිහිල්ලා විතරක් නෙමෙයි ගෙදර ඉඳන් ඉගෙන ගන්නවා. දෙමව්පියන් ඉගෙන ගන්නවා. යාළුවෝ ඉගෙන ගන්නවා. ඉගෙන ගැනීම කියන එක අවශ්‍යයි. නමුත් ප්‍රශ්නේ මෙහෙම ඇහුවා නම් හරි. උගන්වන්න ඕනද කියලා. නේද? එතන තමයි මට කියන්නේ හැම වෙලෙම එහෙම කරන එක හරි නැහැ පුංචි ළමයින්ට. ඒගොල්ලන්ට ඉගෙන ගන්න ඉඩ දෙන්න ඕන. මොකද ඕගොල්ලන්ගේ ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ අපේ ලෝකේ නෙමෙයි. අපි ලොකු අයට ලොකු ප්‍රශ්න තියෙනවා. ඕගොල්ලන්ටත් තියෙන ලොකු ප්‍රශ්න. ඒ ලොකු ප්‍රශ්න අපේ ප්‍රශ්න වගේ දේවල් නෙමෙයි. ඕගොල්ලන්ගේ සිහින ලෝකයක් තියෙනවා. ඕගොල්ලන්ට 아무තු දේවල් හිතන්න පුළුවන්. අපිට තමයි මුල මැද අග තියෙන කතන්දර තියෙන්නේ. ඕගොල්ලන්ගේ හීනෙක 아무තු දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි හිතන ආකාරයකට වෙනස් විදිහකට වෙන්නේ. ඒක නිසා ඕගොල්ලන් අඳින චිත්‍රات ඒ වගේම වෙනස්. ඒක අපිට උගන්වන්න බෑ. ඒ චිත්‍ර හැමදාම හැම චිත්‍රයක්ම වටිනවා. හැම පියවරක්ම පුංචි ළමයෙක්ගේ වටිනවා වගේම ඒගොල්ලන් අඳින හැම චිත්‍රයක්ම වටිනවා. වැරදිච්ච කියන දෙයක් ඒගොල්ලන්ට නෑ. මොකද හැම දෙයකින්ම එයා හැම මොහොතෙම මොකක් හරි කියනවා එහෙම නැත්නම් ඉගෙන ගන්නවා. දඟමල්ල ගියා වීරචාරිකාවක්. දඟමල්ල ගියා වීරචාරිකාවක්. ඉතින් මාමේ මමත් පුංචි කාලේ ඉඳන්ම චිත්‍ර ඇඳලාද? නැත්තම් අපේ මේ බන්ටි වගේ සූත්‍ර බලෙන් මැව්වද? පුංචි කාලේ ඉඳලා හැම පුංචි ළමයෙක් වගේම මමත් පුංචි කාලේ ඉස්සෙල්ලාම කරපු වැඩේ තමයි චිත්‍ර ඇඳපු එක. මොකද අපිට කතා කරන්න ඉස්සෙල්ලා පහුරු ගානේ කරන්න පුළුවන්. ඒතර අතට අහුවෙච්ච ඕන කිලෝටකින් බිත්තියේ උනා චිත්‍ර අඳිතයි. ඕන සුදු කඩදාසියක් ගත්තොත් ඒකෙත් අතලා තිබ්බනම් අන්න ඒක චිත්‍රයක් වෙනවා. ඉතින් එහෙම අපි චිත්‍ර ඇඳලා. චිත්‍ර ඇඳීම පුංචි ළමයි හැමෝටම පුළුවන්. ඊට පස්සේ ඒක නැති වෙන්නේ අර මම කිව්වා වගේ උගන්වන්න ගියෝ තමයි. පොඩි කාලේ උගන්වන්න ගියොත් අර චිත්‍ර අඳින්න පුළුවන්කම සමහර වෙලාවට නැති වෙන්නත් පුළුවන්. ඉතින් මාමේ මාතාස බිත්තිවල චිත්‍ර අඳින්න. ඒ වුණාට අපේ අම්මට වුණොත් නම් ඉඳලා ඉවරයි. හොඳ වෙලාවට මගේ තාත්තා
මට චිත්‍ර උගන්වන්න උත්සාහ කරේ නැහැ. එයාට චිත්‍ර අඳින්න පුළුවන්. නමුත් එයා කවදාකවත් මට චිත්‍ර අඳින්න ඉගැන්වුවේ නැහැ. ඒක මම හිතන වාසනාවක් කියලා. ඒකම හැබැයි එයා එක දෙයක් කළා. ඒ දේ තමයි මම දැනුත් කවුරු හරි අහුවාම ඔයාට දැන් කියන්න යන්නේ මේ වගේ කතන්දරයක්. ඕනම වෙලාවක පුංචි ළමයෙකුට කරන්න තියෙන්නේ එයාට අඳින්න කොළ පාට පින්සල් පැන්සල් හොයලා දෙන එක. අන්න ඒ දේ තමයි මගේ තාත්තා මට කළේ. ඒ නිසා එයා අපිට හැම වෙලෙම මොන දේ නැතත් කඩදාහි පාට පැන්සල් කොහොම හරි අරන් දුන්නා. එයා බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. එයාට දවස්වල රස්සාවකුත් නැති වුණා. නමුත් ඒවත් විඳගෙන අපිට තියෙන චිත්‍ර අඳින තියෙන ආසාවට බාධා කරන්න එයා හිතුවේ නැහැ. එයා චිත්‍ර අඳින එයා වෙන බඳ. අපිව බැලුවා. නමුත් එයා කවදාකවත් කිව්වේ නැහැ මෙහෙම අඳින්න කියලා. ඒක අපි තියෙන එක. අපි පොඩි කාලේ අඳපු චිත්‍ර ගොඩාක් එයා අපි ලොකු වෙනකම් එකතු කරලා තිබුණා. නමුත් හදිස්සියෙම අවාසනාවන්ත සිදුවීමක් හින්දා මේ චිත්‍ර නැති වුණා. නමුත් ඒක වෙනම කතාවක්. නමුත් ඒ චිත්‍ර මට අද දකින්න තිබුණා නම් මට තවත් වෙනස් විදියකට හිතන්න තිබුණා. මොකද මම පුංචි කාලේ අඳපු විදිය මට හොයාගන්න තිබුණා. දැන් මම ඒ සටහන් නැති නිසා ඉතින් මම අලුතෙන් හිතන්න ඕන. දැන් ඊට පස්සේ තමයි ලොකු වුණාම චිත්‍ර අඳින්න ඉගෙන ගත්තා. මොකද වයස අවුරුදු 14 15 විතර වෙනකොට අපි ලොකු වෙනවා. ලොකු වෙලා ලොකු අයගේ ලෝකයකට තමයි යන්න හදන්නේ. එතකොට අපිට අලුත් ලොකු වීරයන් ඉන්නවා. චිත්‍ර ශිල්පීන් ඉන්නවා. රටේ ප්‍රසිද්ධ අය ගැන අහන්න හම්බ වෙනවා. ඉතින් අපිටත් හිතෙනවා එහෙම අය වෙන්න කියලා. ඒ වගේ අර පුංචි කාලේ මම ඇඳපු චිත්‍ර ඇඳිල්ලම දිගටම කරගෙන ගියා. හැබැයි ඉතින් ඉස්කෝලේ නම් එච්චර උදව්වක් හම්බුන්නේ නැහැ. මොකද මම හොඳට ඉගෙන ගන්නවායි කියලා මාව විද්‍යාපන්තියකට දැම්මා. නමුත් එතන ඉඳලා කතන්දරේ පොඩ්ඩක් වෙනස් වෙන්න පටන් ගන්නවා. මොකද සමහර වෙලාවට අපේ ඉස්කෝලවල වල අපිට ඕනම දෙයක්ම ඉගෙන ගන්න ඉඩ තියෙනවා නම් හුඟක් හොඳයි. කිසිම දෙයක් විභාග පාස් වෙන්න ඉගෙනගෙන වැඩක් නැහැ. Tamanට ඕන ප්‍රකාශනය, Tamanගේ හිතේ තියෙන දේවල් කියන්නේ, Tamanගේ හිතේ තියෙන දේවල් අනුන්ට කියන්නේ. ලෝකෙට මොන හරි බලපෑමක් කරන්න. අන්න ඒ විදිහට අවශ්‍ය නම් කරන්න පුළුවන්. මාමේ මෙතන තියෙන සමහර චිත්‍ර ගැන නම් මට තේරෙනවා. බැලුවම කියන්න පුළුවන්. ඒ වුණාට අර චිත්‍රෙ මට මොකොත්ම තේරෙන්නේ නැහැ. ඒ චිත්‍රය අඳින්න උනේ ලොකු අයට අපි කියපු දේවල් තේරිච්ච නැති හින්දා. නේද? ඒක යුද්ධයක් ඇති වුණා. ඒ යුද්ධය ඇති වෙච්ච එක යුද්ධය එපා කියද්දිත් ඒගොල්ලන්ට තේරුන්නේ නැහැ. ඒකින්ද තමයි මම මේ චිත්‍රය අඳින්නේ. නේද? ඒකේ ඔයාට තේරෙන්නේ නැති වුණාට ටිකක් වෙලා බැලුවොත් පෙනේ මොන හරි ඒක තියෙනවා. මොනවද තියෙන්නේ? රතු පාට පසුබිමක් තියෙනවා. නේද? සුදු පාට යට ඉරක් තියෙනවා. හැබැයි කවුරු හරි හිටගෙන ඉන්නවා වගේද? නෑ. කකුලක් තියනවද? අතක් පායක් තියනවද? එක කකුලක් අඩුද? එහෙනම් මේ කකුලක් නැති වෙච්ච මිනිස්සෙක් ඉන්නේ. එයාගේ ඔළුවක් නැහැ. ඔළුවක් වෙනුවට හෙල්මට් එකක් තියෙනවා. අන්න ඒ කියන්නේ ටික තියෙනවා. ඒතකොට අපිට ඇහැට බලපු ගාම සමහර ඒවා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඇහැට පෙනුනට වැඩක් නැහැ. ඇහැ නෙමෙයි අපිට කියා දෙන්නේ චිත්‍ර ගැන. ඇහෙන් බලලා කල්පනා කරාම අන්න එතනින් තමයි ඒවා තේරෙන්න පටන්. ඉතින් ඒ කල්පනා කරන තැන අපේ තියෙන මතකයන්. විවිධ දේවල් ජීවිතය ගැන අපි ඉගෙනගත්තු දේවල්, වටපිටාවෙන් ඇහිච්ච දේවල්, ගොඩාක් දේවල් අපේ මතක ගබඩාවේ තියෙනවා. ඉතින් චිත්‍රයක් බැලුවාම මේ මතක ගබඩාවෙන් විවිධ දේවල් මතක් වෙන්න පුළුවන්. ඉතින් ඔහොම සොල්දාදුවෙක් දැකපු නැති හින්දා ඒක ගැන හිතන්න අමාරුයි. නමුත් මෙතන ඒ සොල්දාදුවන්ට වෙච්ච විපත්තියක් අලුතෙන් හිතලා තවත් විපත්තිදායක කරලා මෙන්න මෙච්චර අවුරුදු 20ක් විතර සොල්දාදුවෙක් ඔහොම හිටියානම් එයාගේ අතපයත් නැති වෙලා ඔළුවක් නැති වෙලා යන්තම් ඇඟේ කෑලි විතරයි තියෙන්නේ. එක අතක වාරුවක් අනික අතේ අවුරුදු ගණනාවක්ම ආයුධයක් දරාගෙන ඉඳලා දැන් ඒකත් අතේම කෑල්ලක් වෙලා. ඉතින් එහෙම ටික හිතන්න ගියොත් තමයි පොඩ කතාන්තරේ තේරෙන්නේ. එතකොට මිනිස් රූපයක් තියෙනවා. දැන් මිනිස් රූපයක් තියෙනවා. අපි එහෙමනේ දැන් චිත්‍රයක් දැක්ක ගාම බලනවා අපි අඳුරන කෙනෙක් ඉන්නවාද. ඒක තමයි අපි කරන්නේ. අපි ගෙදරට ගියාත් ඉස්සෙල්ලාම බලන වටේම ඉන්නවාද කියලා අඳුරන කෙනෙක්. ඉස්කෝලේ ගියා නම් බලනවා කවුරු හරි අල්ලපු ගෙදර මනුස්සලා යාළුවෙක් හරි ඉන්නවාද කියලා. නේද? ඒකට අපිට පහසුයි. අපි දන්න කෙනෙක් ඉන්නවා. ඉතින් චිත්‍රවලත් බොහෝ වෙලාවට සරල චිත්‍රයක් තේරුම් ගන්න පහසු වෙන අපි බලනවා අඩු ගානේ මිනිස්සු ඉන්නවාද කියලා. මිනිස්සු නැත්තම් ගස් කොළන්වත් තියනවාද කියලා බලන්න. ගියක් දොරක්වත් තියනවාද බලන්න. එහෙම නැත්තම් වතුර ටික, අහසක්, වලාකුළු
නේද? දැන් ඕවා නැත්තම් තමයි ඔන්න චිත්‍රය ටික ටික තේරුම් ගන්න බැරි වෙනවා. මොකද ඒ දේවල් වල තියෙන්නේ අපි දකින්න ලෝකයේ දේවල් අඳුර ගන්න පුළුවන් විදියට. එහෙම වුණාම අපිට හිතෙනවා තේරුම් ගන්න පුළුවන් කියලා. ඒත් සමහර චිත්‍ර එහෙම පේන්න තේරෙන්න වගේ ඇඳලා තිබුණාට ඒවයි තේරුම ඊට වඩා වෙනස් එකක් වෙන්න පුළුවන්. මොකද මේ පේන්න තියෙන දේ නෙමෙයි වෙන්න පුළුවන් චිත්‍ර ශිල්පියා කියන්නේ. එයා වෙන කතාවක්. දැන් ඕගොල්ලන් චිත්‍ර අඳිනකොට ඒක බොහොම හොඳට කරනවා. ඕගොල්ලන් පොඩි රවුමක් ඇඳලා ලෝකයක් කතන්දර ඒ රවුම ASCII කියනවා. අපි බැලුවහම පේන්නේ මේ මොකද්ද රවුමක්. එහෙම නැත්නම් පාට ගුලියක් දාලා කියයි ඉර ගැන කියයි ලෝකය ගැන කියයි. එහෙම නැත්නම් බින්දු දෙකක් ඇඳලා හරි ඒකට ඉරි කැල් ටිකක් ගහලා ඔයා කියයි අම්මලා තාත්තලා ගැන නේද? මට මොනවා හරි කතන්දරයක්. නැන්නේ කතාව නේද? ඒ රූපයක් එක්ක ලොකු කතාවක් අවදි වෙනවා. අනේ කතාව අවදි වීමත් එක්ක තමයි අපිට ටිකින් ටික චිත්‍රය තේරුම් ගන්න පුළුවන්. ඒතකොට ඇහැට පේන දේ විතරක්ම නෙමෙයි. ඇහැට නොපෙනෙන මනසට පේන දේකුත් තියෙනවා. දඟමල්ල ගියා වීර චාරිකාවක් දඟමල්ල ගියා වීර චාරිකාවක් ඉතින් මම ලොකුණාමත් ඇයි මාමට චිත්‍ර අඳින්න හිතුනේ මම වෙන දේවල් කළේ නැද්ද මම නැට්ලොත් කරනවා සංගීතයත් කරනවා ජිම්නාස්ටික් එහෙමත් කරනවා ඔව් දැන් මම කිව්වට එක සැරයක් විභාගයක් පෙළුණායි කියලා මගේ ඉගෙන ගැනීම නැවතුනේ නැහැ ඊට පස්සේ එතකන් විද්‍යාව ඉගෙන ගත්තා රසායන විද්‍යාව ජීව විද්‍යාව භෞතික විද්‍යාව ගණිතය ඒ සියලුම විෂයන් ඉගෙන ගත්තා ඊට පස්සේ චිත්‍ර කලාව ඉගෙන ගන්න මම විශ්වවිද්‍යාලයට ගියා එතනත් අවුරුදු ගණනාවක් ඉඳගෙන ඊට පස්සේ මම ආයෙත් ඒක මදි වෙලා තවත් අවුරුදු ගණනාවක් අවුරුදු 10ක් විතර රුසියාවට ගියා පිටරට. ඒතකොට චිත්‍ර ඉගෙන ගන්නම අනික් ඉස්කෝලේ ඉගෙන ගත්ත කාලයට වඩා වැඩි කාලයක් මම ගත කරලා තියෙනවා. මම නම් හිතන්නේ මම තාමත් චිත්‍ර ඉගෙන ගන්නවා කියලා. මම සමහරවිට මම ලොකු අයට උගන්වනකොටත් මම ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්නවා. ඒකෙන් තමයි ඉගෙන ගැනීම ඉල්ල කවදාකවත් නතර වෙන්නේ නැහැ. අනික් එක ඉගෙන ගන්න හැම දෙයක්ම අහ කියන්නේ නැහැ. විද්‍යාව ඉගෙනගත්තු දේවල්, ගණිතය ඉගෙනගත්තු දේවල් මම සමහර වෙලාවට චිත්‍රය ඇතුලේ ගොඩාක් ගැටලු තියෙනවා. චිත්‍රය ඇහැට පේන, ඇහැ රවට්ටන එකක්ම නෙමෙයි. ඇහැ සනසන්න හදන එකක්ම නෙමෙයි. ඉතින් ඒක නිසා ඒක ඇතුලේ ගැඹුරු අදහස්, දර්ශනයන්, මේ වගේ දේවල් තියෙනවා. ඊළඟට සමාජය ගැන කියන කතාවන් තියෙන්න පුළුවන්. අනාගත දාර්ශනික දේවල් කියන්න පුළුවන්. අපි හිතපු සංකල්ප ගැන දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලට අපේ හැම සිතිවිල්ලක්ම චිත්‍ර වුණත් එහෙම නැත්නම් විද්‍යාවක් වුණත් දේවල් වැදගත් වෙනවා. මම එක සැරයක් කරාටි පන්ති වලට ගියා. බොහොම අමාරුවෙන් තාත්තා පොඩ්ඩක් ඒකට විරෝධ වෙලා අවුරුද්දක් කළා නේද? නමුත් දැන් ඒකිනුත් මම සමහර දේවල් ඉගෙන ගන්නවා. අපි පන්සල් යනවා. ඒකෙන් දේවල් ඉගෙන ගන්නවා. පන්සලට විතරක් නෙමෙයි පල්ලියටත් යනවා. මම බණ පොතක් කියවනවා. මම බයිබලයක් කියවනවා. කුරානෙත් සමහර කැලේ කියවලා තියෙනවා. මහා දාර්ශනිකයන්ගේ දේවලුත් කියවනවා. මේ නිකන් පත්තර කැලෙත් කියවන්න ඕන. ටීවී එක බලන්න ඕන. රේඩියෝ එක අහන්න ඕන. ජීවත් වෙනවා. ඒකින්ද කලාකාරයෙක්ට තමයි ගොඩාක් වගකීම් තියෙන්නේ. මහා කලාකාරයෙක් වෙන්න නම් ගොඩාක් දේවල් දැනගන්න සිද්ධ ඒ දේවල් දැනගත්ත තරමට එයාට හුඟක් වටින දේවල් කරන්න පුළුවන්. සමහර විට එයා ජීවත් වෙන කාලේ ඒව නොතේරුණාට පසු කාලෙක ඒව තේරෙන්න ඉඩ තියෙනවා. දැන් ලොකුම උදාහරණය තමයි ඩා වින්චි කියලා නමක් අහලා නේද? ඔයගොල්ලන් තාම අහුවේ නැහැ. එහෙම නැත්නම් ලංකාවේ හිටිය මහගමසේකර කියලා කවියෙක්. එයා චිත්‍ර ඇඳලා. එයාගේ චිත්‍ර ඇඳීම එයා හොඳ කවියෙක් වෙන්න උදව් වුණා. ඉතින් සමහර කලාකාරයන්ට චිත්‍ර අඳින්න පුළුවන් නම් ඒගොල්ලන් කවි ලියන එක හොඳ වෙනවා. චිත්‍රපටි හදන එකටත් චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් සම්බන්ධ වුණොත් ඒක තව ටිකක් හොඳ වෙනවා. නැටුම් පුළුවන් නම් සංගීතය පුළුවන් නම් මම සංගීතයක් කරලා තියෙනවා. හැබැයි මට සින්දු කියන්න බෑ. නමුත් ඒක මට ප්‍රයෝජනවත් වෙනවා වර්ණ ගැන චිත්‍රයේ සංධ්වනියක තියෙන ගුණ මට චිත්‍රයක දකින්න පුළුවන්. ඒකද මේ හැම දෙයක්ම තරමක් හෝ කර තිබීම උනත් වැදගත් වෙනවා. ඉතින් ඒකෙන්ද ඒ දැනුම මගේ චිත්‍රයට එකතු වෙනවා. දැක්කද බන්ටි? ඔයා මවපු චිත්‍රයට වඩා මං අතින් ඇඳපු චිත්‍ර කොච්චර වටිනවද? බොන්න මේ මාමගෙන් අහලා බලන්නකෝ. එතකොට තේනුවර මහත්තයෝ ඔය පුංචි කාලේ හරියට චිත්‍ර අඳින හැමෝම චිත්‍ර ශිල්පියෝ වුණොත්
හොදට හිටියේ නේද? හැමෝම චිත්‍ර ශිල්පී වෙනවා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි චිත්‍ර ශිල්පියෙක් වෙන්න තියෙන හැකියාව අනික් දේවල් වලට ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද හැම ළමයෙක්ම අකුරු ලියන්නක් කලින් ඉස්සෙල්ලාම කරන වැඩේ තමයි චිත්‍ර අඳින එක. අනික එක චිත්‍ර අඳින කියන එක ඔච්චර අමාරු වැඩකුත් නෙමෙයි. රේඛාවල් 4යි තියෙන්නේ. උඩහට ඉරක්, හරහට ඉරක්, ඇලයට ඉරක්, රවුමට ඉරක්. ඒව ටික එහාට මෙහාට දාලා තමයි අපි මේ චිත්‍ර අඳගන්නේ. ඊට පස්සේ ওই පාට ටිකක් ගන්නවා. කඩදාසියක ගන්න, පින්සල ගන්න, පාට ගන්න, දැන් අඳින්න. හරිම ලේසියි. එහෙම කියලා හිතලා චිත්‍ර ඇඳගෙනම දිගටම අඳින අය තියෙනවා. එහෙම අයට වඩා ටිකක් දැනුම් තේරුම් ගියාම චිත්‍ර ඉගෙනගෙන තවත් හොඳ ලෝකයකට චිත්‍ර අඳින්න කියන අය වැඩි වෙනවා නම් ඒකත් හොඳයි. අනික චිත්‍ර ගැන රසවිඳීම වැඩි නම් ඒගොල්ලන්ට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට සංගීතය ඒගොල්ලෝ ඉගෙන ගත්තා නම් ඒකත් ප්‍රයෝජනවත්. නැටුම, සංගීතය, චිත්‍රය සහ ක්‍රීඩාව ඒ විෂයන් හැම එකක්ම අනික් විෂයන් හා සමානව ඉගෙන ගන්න පුළුවන් නම් හැමෝටම හැම ඉස්කෝලේකදීම එහෙනම් අපිට මීට වඩා ලස්සන ලෝකයක් හදා ගන්න පුළුවන්. ඒක නිසා සිත්තරුන් තමයි අමාරු දේවල් එකතු කරන්නේ. ඒ දේ කියන්නේ විවිධ වර්ණ එක එක ජාතියේ වර්ණ එකම චිත්‍රයක් තුල උනත් තියාගන්න පුළුවන් කියන්නේ. ඉතින් අපේ රටත් හොඳ තැනක් කරගන්න පුළුවන්. ඒ හැකියාව හැමෝටම තියෙනවා. ඉතින් සූත්‍ර පන්ති තේන්වර මාම කියපු දේවල් වලින් දැන්වක්වත් ඔයාලට තේරුණාද චිත්‍ර ගැන? තේරුණා. ඒ වුණාට ඕන මට නම් බෑ අතින් චිත්‍ර අඳින්න. එහෙම බෑ. හැමදේම පුරුදු වෙන්න ඕනේ. ඔයාගේ මහලුකු සූත්‍ර බලයෙන් හින්දා ඔයා හොඳටම කම්මැලි වෙලා. හරි. අපි දෙන්නම එකතු වෙලා අතින් චිත්‍රයක් අඳිමුකෝ. හොඳ දේ හොයන යන්නට ගියාම හොඳ දේ හොයන යන්නට ගියාම හොඳ දඟයෙකු වෙනවා දඟ මල්ල වගේ වෙනවා. හොඳ දඟයෙකු වෙනවා දඟ මල්ල වගේ